Welcome back to our channel guys. So අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද හරියටම Quotex account එකක් හදාගන්නේ කියලා. හරි. මුලින්ම ඔයාලට අපි link එකක් share කරලා ඇති. ඒක click කරලා ඒක browser එකක් through open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ screen එකකට ඔයාලා වෙයි. හරි. දැන් ඔයාලට මේ interface එකේ පේනවා country එක select කරන්න තියෙනවා අපේ. country එක විදිහට අපේ ශ්‍රී ලංකා කියන එක select කරගන්න. ඊට පස්සේ එතනම පල්ලෙහා තියෙනවා currency එක. currency එක විදිහට අපි USD තමයි තියාගන්නේ. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා email එක. email එකට ඔයා valid email එකක් දාන්න ඕනේ. valid කියන්නේ අපි ඇත්ත email එකක් ඔයා පාවිච්චි කරන email එකක් දාන්න. මොකද මේකට අනිවාර්යයෙන්ම code එකක් එනවා. ඒක අපිට verification එකේදී ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට කැමති password එකක් දාගන්න. හරි. ඒ ඔක්කොම කරාට පස්සේ ඔයාලට පේනවා ඇති පල්ලෙහෙන් ටික් බොක්ස් දෙකක් තියෙනවා. ඒ දෙකත් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට තියෙන කෙලින්ම රෙජිස්ට්‍රේෂන් බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයා කෙලින්ම account එක ඇතුළට අරගෙන යනවා. තාම ඉවර නැහැ වැඩේ. ඊළඟට අපිට තියෙනවා verification process එක. හරි. අපිට දැන් තියෙන verification process එක කරන්න. ඒක first step එක විදිහට අපිට තියෙන්නේ අපේ email එක verify කරන්න. දැන් ඔයාගේ email box එකට ගිහිල්ලා බැලුවොත් ඔයාට mails දෙකක් ඇවිල්ලා තියෙනවා Quotex එකකින්. ඒක එක mail එකක් welcome to Quotex. ඒක අපිට දැන් අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන mail එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක තමයි email verification mail එක. ඒක ඔයාලා click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ confirm the email කියන බටන් එක පේන තියෙයි. ඔයා click කරන්න ඕන ඔයා දැන් log වෙලා ඉන්න browser එකකින්ම load වෙන විදිහට ඒක load වුණාට පස්සේ ඔයාගේ email එක automatically verify වෙනවා. අපි email එක verify කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ නැවතත් අපේ Quotex account එකට ඇවිල්ලා මනුස්සයෙක්ගේ icon එකක් තියෙන ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට එයි. මෙන්න මේ page එකේ ඔයාට පේනවා ඇති ඔයාගේ first name එක last name එක birthday එක ඔයාගේ information ටිකක් දාන්න තියෙනවා. ඒ වගේම ඔයාට පේනවා මෙතන not verified කියලා තමයි අපිට තාම පෙන්නන්නේ. මේක ඇත්තටම මගේ test account එකක්. මම ඔයාලට මේ කරන විදිහ පෙන්නගෙන යන්නේ. මෙතන ඔයාගේ actual ඇත්ත විස්තර තමයි දාන්න ඕනේ. first name එකයි last name එකයි date of birth එකයි ඊට පස්සේ address එකයි ඔය ටික හරියට ඔයා බලලා දාන්න. දැම්මට පස්සේ ඔය save button එක click කරන්න. මෙන්න මේ save button එක click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති යටින් document verification කියලා එකක් තියෙනවා. documents verification. ඒක click කරපුවාම මෙන්න මෙතෙන්දී ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. හරියටම මේක verify කරගන්න ඕන නම් අපේ account එක. මෙතෙන්දී ඔයාට ඔයාගේ ID එක, passport එක, හරි driving license එක හරි දාන්න පුළුවන්. හරිද? මම recommend කරන්නේ ඒ තුනේ එකක්. ඒ තුනෙන් කෝක ඔයා දැම්මා. ඔයා මතක තියාගන්න ඕන දේ තමයි අපේ පරණ සිංහල ID එකක්වත් මේකෙන් verify වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එක්ක අලුත් ID එක දාලා verify කරගන්න account එක. එහෙම නැත්නම් ඔයාලා driving license එක හරි passport එක හරි දාන්න පුළුවන්. ඒක ඇත්තම අපි දාන්න ඕනේ මෙතෙන්න front එකේ photo එකයි back එකේ photo එකයි. හරි. අපි ඒ ටික දාලා මේ documents ඔක්කොම submit කරාට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත අපේ account එක verify වෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි account එක පෙන්නන්නේ. ඔයාලට පේනවා ඇති අපේ අර කලින් තිබ්බ red mark එකේ තිබ්බ not verified කියන එක නැති වෙලා ඒ වෙනුවට verified කියලා green color එකෙන් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපේ group එකට join වෙන්න. ඔය ID එක උතන උඩම තියෙන එතන පෙන්නන ID කියන ID number එක copy කරලා අපේ admin ගේ username එකට එවන එක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ deposit කරගන්න එක. deposit කරන්නේ මෙන්න මෙහෙමයි. ආයෙත් ඔයාගේ Quotex account එකට යන්න. account එකේ මෙන්න මෙතන ඔයාලට උඩින්ම පේනවා ඇති deposit කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරපුවාම ඔයාලා deposit method ගොඩාක් පෙන්න. මෙතනින් අපි recommend කරන්නේ ඔයාලා Binance Pay කියන එක use කරන්න. Binance Pay තමයි අපිට ලේසිම withdrawal deposit දෙකම කරන්න. අනිත් වැදගත්ම කාරණේ තමයි අපි deposit කරන method එකකින්ම තමයි අපිට withdrawal එක ගන්නත් පුළුවන්. හරි. මම දැන් ඔයාලට Binance Pay කොහොමද deposit එක කරන්නේ කියලා පෙන්නන්න. හරි. මෙතන ඔයා deposit කෙනෙක් Binance Pay කෙනෙක් ක්ලික් කරාට පස්සේ මේ වගේ screen එකක් කරනවා. මේ screen එකේ ඔයාට ඔයාගේ deposit කරන amount එක type කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට කෙලින්ම proceed to pay දෙන්න තියෙන්නේ. proceed to pay දීපු ගමන්
ඔයා කෙලින්ම යවයි ඔයාගේ එතන ඔයාලට පෙන්නන ඇති open Binance app කියලා බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයා කෙලින්ම ඔයාගේ Binance account එකට යයි. ඔයාලට එතනින් confirm දීලා ඔයාලට මේක deposit එක කරගන්න පුළුවන්.